ආයුබෝවන් මම තමයි සිංහබාහු. මේ ඇතිවෙච්ච ගංවතුර ව්‍යසනය වෙලාවේ අපේ මිනිස්සු එකතු වෙලා එකිනෙකාට උදව් කරමින් ගහපු ගේම සුපිරි. දකුණෙන් කොල්ල බෝක්ටු අරන් ඇවිල්ලා ජීවිත බේරගත්තා. අපේ ජනතාව එකතු වෙලා කෑම, බෙහෙත්, වතුර ඇතුළු අත්‍යවශ්‍ය හැමදේම දුන්න. අපේ කොන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා එකතු වෙලා සල්ලි එකතු කරලා දුන්නා, වියලි ආහාර දුන්නා. ඒ වගේම අපේ කොල්ල කෙල්ල එකතු වෙලා කොමියුනිටි කිචන් හදලා තමන්ගේ ශ්‍රමය වැය කරලා දිවා රෑ නොබලා අවතැන් වුණ අපේම මිනිසුන්ගේ කුස පිරෙව්වා. ඒ වගේමයි අපේ ත්‍රිවිධ හමුදාව. ඕනම කරදරයකදී රට වෙනුවෙන් දිවි පුදන්න වුණත් ඔහුම් පැකිලෙන්නේ නැහැ. තවත් අමතක කරන්න බැරිම සෙට් එකක් තමයි අපේ විදෙස්ගත ලාංකිකයෝ සෙට් එක. එයාලා මේ වෙලාවේ තමන්ගේ මව්බිම අමතක නොකර තමන්ට හැකි උපරිමෙන් සහාය දුන්නා. මචල්ලා, හදවතින්ම රෙස්පෙක්ට් මේ වෙලාවේ රට වෙනුවෙන් එකතු වුණ හැමෝටම. ඒ වගේම කියන්න කනගාටුයි. මේ වගේ වෙලාවකත් හොරකම් කරලා එක එක වංචා කරලා උදව් කරන්න ආපු මිනිස්සුන්ටත් කරදර කරපු මරි මෝඩයොත් අතරින් පතර හිටියා. එහෙම වුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මම මගේ මේ පැත්ත පෙන්වන්නේ ආන්න ඒ වගේ අපතයින්ටයි. මේ ඇතිවෙච්ච දරුණු කරදරයෙන් මියගිය සියලු දෙනාට තම තමන් අදහන ආගම අනුව සුගතියට යන්න ලැබේවා කියලා සිංහබාහු ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ආයෙත් පසක් වෙනව නේද? විපතක්, කරදරයක් ආවම රටේ හැමෝටම එක විදියට බලපානවා. ඒකට ජාතිය, ආගම, දුප්පත්, පෝසත්, උස මිටි, ගැහැණු පිරිමි කිසි දෙයක් අදාළම නැහැ. ඒ නිසා රටක් විදියට අපි හැමෝම මින් ඉදිරියට එකා වගේ සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙමු. ආයෙත් කවමදාකවත් මෙවැනි කරදරයකට අපේ රටපත් නොවි හැම දිනාටම යහපත් අනාගතයක් උදා වේවා කියමින් මම මේ වෙලාවේ නිහන වෙනවා. එහෙනම් නැවතත් ස්තුතියි සියලුම දෙනාට. මම සිංහබාහු.